අයිබෝවන් හැමෝටම ඉතිං මේ අද අපි කතා කරන්න යන්නේ මේ ඔස්ට්‍රේලියයාට ඇවිල්ලා ජීවත්තෙන්ට එම ඇතන් තමුන්ගේ ජීවිතේ ගේම ගහගන්න අනිවාර්යම මේ ඉංග්‍රීසි කියන භාෂාව ඕනද කියනදේ අද අපි කතා කරන්න යන්න. ඉතින් මේ මගේ යාළුවෝ ඒ වගේම මගේ නෑබෑයෝ දන්න කියන හැමෝ වගේ අහන දෙයක් තමයි මේ ඉංග්‍රීසි භාෂාව නැතුව ඇත්තටම එන්න බැයිද ඕස්ට්‍රේලියාවට. ඉංග්‍රීසි අනිවාර්යෙන් ඕන කරන දෙයක්ද. ඉතින් මේ අද අපි කතා කරන්න යන්නේ ඒ ගැන. ඉතින් මේ ගොඩක් අයට පස්සේ වීඩියෝයක් දාන්නත් අදාවේ පොඩක් බිසි වෙලා හිටියා මේ දවස් ටිකේ පොඩි පොඩි වැඩ වගේකුත් එක්ක. ඉතින් ඒ වෙලාවේ අපි ඉක්මනින්ම වීඩියෝ එකට යමු. අද අපි කතා කරන්නේ මේ ඇත්තටම මේ ඉංග්‍රීසි ඕනේද අපි ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙද්දී කියලා. ඉතින් ඔයාලා දන්නවා මේ අපි ඕස්ට්‍රේලියාවට එද්දී එන වීසා වර්ග කිහිපයක් තියෙනවානේ. ජනප්‍රියම දෙයක තමයි ඉතින් ස්ටුඩන්ට් වීසා. ඔය හැමෝම දන්නවා ස්ටුඩන්ට් වීසා හැමෝම වගේ එනවා. එතකොට ඊළඟ එක තමයි ස්කිල් වීසා. අනිත් එක තමයි ටුවරිස්ට් වීසා. ඒ වගේම තව එනවා ඔය වර්කින් හොලිඩේ වීසාස් කියලා එහෙම තියෙනවා. මම හිතන්නේ ලංකාවේ කට්ටිය නම් ගොඩක් ඔය වගේ වීසා එකකට අපිට එන්නේ නැහැ ඕස්ට්‍රේලියාවට. ඉතින් තව අන්තිම ඉවරෙන්න කලින් වීඩියෝ එකේදී කියන්න දෙයක්ත් තියෙනවා. තව මේ මම ඉමිග්‍රේෂන් ලෝයර් කෙනෙක්වත් මේ එහෙම කෙනෙක්වත් මේ මම අවුරුදු 4ක් වෙනවා ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා. ඉතින් මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එක තමයි ඔයාලත් එක්ක මේ ෂෙයා කරගන්න හදන්නේ. ඉතින් මේ එන වීසාස් වලදී මේ කට්ටිය අහන දෙයක් තමයි මේ එන වීසා වලදී මේ ඕස්ට්‍රේලියාවට ඉංග්‍රීසි නැතුව ඇවිල්ලා ගේමක් ගහගන්න බැරිද කියලා. ඉතින් මේ අද කතා කරන්න යන්නේ ඒ ගැන තමයි. ඉතින් පොඩ්ඩක් කොහොම ඉන්න වීඩියෝ එකේ රැඳිලා. ඉතින් මම තව දෙයක් කියන්න ඕනේ. ඉතින් මේ මම ඕස්ට්‍රේලියාවට මුලින්ම එද්දී මම මේ ඉංග්‍රීසි ස්කෝලෙකට එහෙම ගිහිල්ලා හිටියේ. ඉතින් ඒ කියන්නේ මම ඉංග්‍රීසි ස්කෝලෙට ගිහිල්ලා තව රටවල් දෙකකට වගේ ගිහිල්ලත් මම වැඩ කරලා මගේ ඩිග්‍රී එක එහෙම අරගෙන හිටියේ ඕස්ට්‍රේලියාවට ලෑන්ඩ් කරන්න කලින්. ඉතින් මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එක උනේ මේ ඉංග්‍රීසි මට කතා කරගන්න පුළුවන්. එතකොට කවුරු හරි හම්බ වුණාට පස්සේ මට හොඳට කතා කරගන්න පුළුවන්, අවුලක් නැහැ. how are you කියලා ඇහුවම මම I am fine thank you කියලා අපි normal විදිහට උත්තරේ දෙනවා. ඒ වගේම මේ ඔය වගේ මම හිතුවේ මේ ඕස්ට්‍රේලියාවට ඇවිල්ලත් හරි ලේසි විදිහට මගේ මේ ඉංග්‍රීසි ටික කතා කරලා සාමාන්‍ය අපි පොතේ ඉගෙනගත් ඉංග්‍රීසි කතා කරලා ඉන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මම ලෑන්ඩ් කරන්න කලින් මම කිව්වා වගේ අර මම රටවල් කීපයකට ගිහිල්ලා හිටියානේ. ඉතින් මම හිතුවේ මම ওই රටවල් වලත් ඉංග්‍රීසියෙන් කතා කරපු හින්දා මම හිතුවේ ඕස්ට්‍රේලියාවට ඇවිල්ලත් ගේමක් නැතුව ඉංග්‍රීසියෙන් කතා කරන්න පුළුවන් වෙයි කියලා. මේ මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එක තව කට්ටිය වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මම ලෑන්ඩ් කරාට පස්සේ මට උනේ ඉස්සෙල්ලාම ඉමිග්‍රේෂන් එකෙන් එළියට ඇවිල්ලා මම ලෑන්ඩ් කරාට පස්සේ මම ඒ වෙලාවේ කතා කරපු කට්ටියගෙන් නම් මට ඇක්සන්ට් එක එච්චරටම හුරු නැති වුණත් මට තේරුම් ගන්න පුළුවන් වුණා. තව එකක් තමයි මට ඉංග්‍රීසි භාෂාව මම ඉගෙන ගත්තා. මම අවුරුදු 6 ඒ කියන්නේ ග්‍රේඩ් 6 ඉඳලා මම A levels වෙනකම් ඉංග්‍රීසි මීඩියම් වලින් තමයි ඉගෙන ගත්තේ. එතකොට මට ඒකේ එක්ස්පීරියන්ස් එකක් තිබ්බා. එතකොට මට ඒ හින්දා මට ඉංග්‍රීසි නොලෙජ් එක ගොඩාක් අඩුවට තිබ්බේ නෑ. මට සාමාන්‍ය ඉංග්‍රීසි නොලෙජ් එක මේ හොඳට තිබ්බා. ඉතින් ඒ හින්දා මම හිතුවා මේ මට ඕස්ට්‍රේලියාවටත් ඇවිල්ලා කිසිම අමාරුවක් වෙන්නේ නැතුව පුළුවන් වෙයි කියලා. හැබැයි මම ඉගෙන ගත්ත ටික මම ග්‍රේඩ් 6 ඉඳලා මම A levels වෙනකම් මගේ ඩිග්‍රී එක දක්වා මම ඉංග්‍රීසි මීඩියම් කරපු එකකින් මට මේ ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා ඉගෙන ගන්න ඕනේ උනේ නෑ ඉංග්‍රීසි. ඉතින් මම ආපු ගාම මට මෙයාලගේ ඇක්සන්ට් එකත් එක්ක පොඩ්ඩක් කාලයක් ගියා පොඩි හුරුවීමක් වෙන්න. හැබැයි මම ඉක්මනින්ම මෙයාලගේ ඉංග්‍රීසි ඉගෙන ගත්තා. හරි, දැන් අපි කතා කරමු මේ පළවෙනියෙන්ම ඇවිල්ලා පළවෙනි වීක් එක එහෙම නැත්නම් පළවෙනි මන්ත් එක කොහොමද අපි මම ගත කරේ කියලා. ඉතින් මම ලෑන්ඩ් කරාට පස්සේ මට ටික දවසක් යද්දි කියන්නේ දවස් දෙක තුනක් යද්දි මට තේරුණා මෙයාලා මේ ස්ලැන්ග්ස් මාර විදිහට යූස් කරනවා. ඒ වගේම මෙයාලා thank you කියනට වඩා යූස් කරන ක්‍රමයක් තියෙනවා. cheers කියනවා, thank you කියනට තා කියලා කියනවා. ඉතින් ඔය වගේ මම ඒ වගේ දේවලුත් මට හරිම මේ නුහුරුයි. ඉතින් ඒ හින්දා මම හැමතිස්සෙම මේ එයාලා කියන ඉංග්‍රීසි වචන වලට හැමතිස්සෙම හුම්කන් දුන්නා. ඒතර මට තව දෙයක් තේරුණා මේ මෙයාලගේ මේ තැනකට ගිහිල්ලා අපි මොනවා හරි ඕඩර් කරද්දි එහෙම නැත්නම් මොනවා හරි යන පාරක් අහද්දි එහෙම නැත්නම් අපි එතනින් හරි ගියාම කැෂියර් කෙනෙක්ට කතා කරද්දි ඉතින් ඔය වගේදී අපිට තේරුම් ගන්න අමාරුම වෙන දෙයක් තමයි මේ ඕස්ට්‍රේලියන් ඇක්සන්ට් කියන එක. ඉතින් මේ ඕස්ට්‍රේලියන් ඇක්සන්ට් එක මෙහි ආපු ගාම පොඩ්ඩක් හුරු වෙන්න අමාරුයි ඉංග්‍රීසි බෑග්ග්‍රවුන්ඩ් එකක් නැතුව එන කට්ටියට. ඉතින් මේ ඉංග්‍රීසි බෑග්ග්‍රවුන්ඩ් එකක් තිබිලා එන කෙනෙක්ට ටක් ගාලා ඇක්සන්ට් එකට හුරු වෙන්න ලේසි. ඉතින් මම මේ එකපාරටම ඉංග්‍රීසි නැතුව ගේමක් ගහන්න පුළුවන්ද කියනවට වඩා බැරිද කියනටත් වඩා මම මේ ටික ඉස්සෙල්ලාම වලට එක්ස්ප්ලেইন කරගෙන යන්නම්. හරි, දැන් ඉංග්‍රීසි භාෂාව මම කියවනේ පොලින්නේ මම ලෑන්ඩ් කරාට පස්සේ ඒ වගේ මට ඇක්සන්ට් එක තේරෙන්නේ නැති පොඩි නුහුරු ගතියක් තිබ්බා කියලා. අපි හිතමුකෝ ඉංග්‍රීසි දන්නේ නැති කෙනෙක් ආවා කියලා. ඒ කියන්නේ සාමාන්‍ය ඉංග්‍රීසි පොඩි දැනුමක් තියෙන ෆන්ක්ෂනල් ඉංග්ලිෂ්
කියන ඒ කියන්නේ සාමාන්‍ය පොඩි දැනුමක් තියෙන කෙනෙක් ආවොත් ඉස්සෙල්ලාම එයාලා කතා කරනවා මේ හිතන්නේ එයාලා මේ අපි පොතේ හැටියට අපිට කතා කරන්න පුළුවන් ඉංග්‍රීසි මෙහෙ ඇවිල්ලා ඒ වගේ කියලා. එතකොට අපි හිතමුකෝ ඒ වගේ කෙනෙක් මෙහාට කොහොම හරි ආවොත් ඉංග්‍රීසි දැනුම අඩු කෙනෙක් මෙහාට ආවොත් පොඩ්ඩක් හිතලා බලන්න කොහොමද එයා රෙන්ටල් ඇරේන්ජ්මන්ට් එකක් කරගන්නේ. එහෙම නැත්නම් කොහොමද එයා හොස්පිටල් එකට ගිහිල්ලා කතා කරගන්නේ. එහෙම නැත්නම් හිතන්න කොහොමද ඕස්ට්‍රේලියාවේ යාළුවෝ ටිකක් ආශ්‍රය කරන්නේ. එහෙම නැත්නම් ඒ කියන්නේ ලෝකල්ස්ලා මං කියන්නේ මේ ලංකාවේ කමියුනිටි එක කියලා ලෝකල්ස්ලා කොහොමද ආශ්‍රය කරන්නේ. එහෙම නැත්නම් අපි ෆෝන් කෝල් එකක් දුන්නොත් දැන් ඔයාලා මේ IELTS එහෙම කරද්දී දැකලා ඇති නැත්නම් PT හරි මොනවා හරි කරද්දී දැකලා ඇති ඒ වගේ එක්සෑම් එකක් එයාලා ෆෝන් කෝල්ස් දෙද්දී එයාලගේ ඇක්සන්ට් එක. ඉතින් ඔය ඇක්සන්ට් එකේ ඔය අපි මෙහිදි ෆෝන් කෝල්ස් ගනිද්දිත් ඒ වගේම ඇක්සන්ට් එකක් තමයි අනිත් පැත්තෙන් ඇහෙන්නේ. ඒතකොට අපිට එයාලා කියන දේ ගැන තේරුම් ගන්න බැරි නම් ඔයාලගේ අතර මොකක් හරි අවුලක් තියෙනවා. ඒතකොට ඒ හින්දා එයාලගේ ඇක්සන්ට් එකට පුරුදු වෙන්න දවස් කිහිපයක් ගියත් හැබැයි අර ඔයාලට ඉංග්‍රීසි බෑග්ග්‍රවුන්ඩ් එක නැතුව එනවා නම් ඔයාලට එයාලා කියන දේවල් කොහොමවත් තේරුම් ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා ඉංග්‍රීසි සාමාන්‍යයෙන් අඩුම තරමේ ප්‍රොෆෙෂන් එහෙම නැත්නම් අඩුම තරමේ ඔයාලට සාමාන්‍ය IELTS වලට 7.0 වත් එහෙම නැත්නම් 6.5 7.0 එහෙම නැත්නම් PT වලට 70 වලින් උඩින්වත් නැත්නම් පොඩ්ඩක් ඉස්සෙල්ලාම පොඩක් අමාරු වෙනවා මේ ඉංග්‍රීසි කියන දේ තේරුම් ගන්න. ඉතින් මම කියන්නේ මේ හැමෝටම මෙහෙම වෙයි කියලා. මම කියන්නේ ගොඩක් කට්ටියට ඉංග්‍රීසි දැනුම නැතුව આવොත් ඔය වගේ දේවල් වලට මුහුණ දෙන්න වෙනවා. විශේෂයෙන්ම හොස්පිටල් එකකට ගියාම ඕඩර් එකක් දාද්දී තමුන්ට කරදරයක් වුණොත් එහෙම ඇම්බියුලන්ස් එකකට කතා කර ගන්නවා. ඔයාලා කොහොමද කතා කරන්නේ පොඩ්ඩක් හිතලා බලන්නකෝ මේ නිකන් දවසක නිදිය ගන්න යනදී පොඩ්ඩක් ඇඳට ගිහිල්ලා හිතලා බලන්න නිදියකන ඉන්නද්දී ඔයාලා කොහොමද කතා කරන්නේ කියලා මේ හොස්පිටල් එකකට කතා කරගන්න උනොත් කියලා. ඔයාලට ඉංග්‍රීසි බැරුව ඕස්ට්‍රේලියාවට આવොත් ඇයි අපිට ලෙඩක් හැදෙන්නේ නැතුව තියන්නේ නැහැ නේ. අපේ ජීවිතේ කවදා හරි ලෙඩක් දුකට වෙන්න පුළුවන්. ඔයාගේ හස්බන්ඩ් වෙන්න පුළුවන්, ඔයාගේ වයිෆ් වෙන්න පුළුවන්. කවුරු හරි ලෙඩක් හැදුනොත් එහෙම හොස්පිටල් එකකට කතා කරගන්න. එතකොට ඒ වගේ දෙයකට අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි තියෙන්න ඕනේ. ඉතින් ඉංග්‍රීසි නැතුව ඇවිල්ලා හිතනවා නම් ගේමක් ගහන්න පුළුවන් වෙයි කියලා මම කියන්නේ බෑ කියලා. ඒක ගොඩක් අමාරු දෙයක්. හරි අපි දැන් කතා කරමු මේ ඉංග්‍රීසි භාෂාව ඕස්ට්‍රේලියාවේ ඉන්නද්දි වැඩිම වැදගත් වෙන්නේ මොන වගේ දේවල්ද? එකක් තමයි ඉංග්‍රීසි භාෂාව ඕන වෙනවා ඔයාගේ ජොබ් එකේ ඔයා ඉදිරියට යනවා නම්. ඒ කියන්නේ අපි හිතමුකෝ ඔයා රෙස්ටුරන්ට් එකක ඩියුටි මැනේජර් කෙනෙක්. එහෙම නැත්නම් ඔයා ડોක්ටර් කෙනෙක්. එහෙම නැත්නම් ඔයා නර්ස් කෙනෙක්. එහෙම නැත්නම් ඔයා ඒජ් කෙයාර් සෙන්ටර් එකේ වැඩ කරන කෙනෙක්. නැත්නම් ඔයා කෝල් සෙන්ටර් එකේ වැඩ කරන කෙනෙක්. ඒ වගේ දෙයකදී ඔයාට ඔයාගේ ජොබ් එකේ ප්‍රොමෝෂන් එකක් ගන්න ඒ වගේ දෙයකදී ඔයාට ඉංග්‍රීසි කියන භාෂාව ඔයා දන්නේ නැත්නම් මොකද මෙහි හුඟක් ජොබ් වල හයර් පොසිෂන්ස් වල ඉන්නේ ලෝකල්ස්ලා. ඒ කියන්නේ ඉංග්‍රීසි දැනුම ගොඩක් තියෙන කට්ටිය ඒ වගේම ඕස්ට්‍රේලියන් කට්ටිය. ඉතින් ඒ වගේ කට්ටිය ඔයාලා ගැන දෙපාරක් හිතනවා ඔයාලා වගේ කෙනෙක් ඔයාගේ ජොබ් එකේ ඉදිරියට යවන්න. මොකද ඔයාලට ඉංග්‍රීසි වලින් කතා කරගන්න බැරි නම් එයාලා දෙපාරක් හිතනවා කොහොමද අපි මෙයාව මේ තව ප්‍රොමෝෂන් එකක් දීලා උඩට යවන්නේ කියන දේ ගැන. එහෙනම් අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි කියන දේ අනිවාර්යයෙන් මේ වගේ හොඳ සැලරි එකක් ගන්න උවමනා වෙනවා. ඒ කියන්නේ ලොකු පොසිෂන් එකකට යන්න. ඒ වගේම ඔයාලට ඉන්ටර්විව් එකක් තියෙද්දි ඉන්ටර්විව් එකේදී ඔයාලට සිංහලෙන් කතා කරන්නේ නැහැ නේ යාලා. අනිවාර්යයෙන්ම ඔයාලා ඉංග්‍රීසියෙන් තමයි කතා කරන්නේ. ඒතකොට හොඳ ජොබ් එකක් හොයාගන්නදී ඉන්ටර්විව් එකකදී ඔයාලට ඉංග්‍රීසි බැරි වුණොත් ඒකත් ඔයාලට ප්‍රශ්නයක් වෙනවා. තව දෙයක් තමයි ඔයාලා කස්ටමර් සර්විස් ජොබ්ස් වලට යන්න. කස්ටමර් සර්විස් ජොබ්ස් වලට යද්දිත් ඔයාලට ලොකු ප්‍රශ්නයක් වෙනවා මේ ඉංග්‍රීසි දන්නේ නැතුව ගියොත්. එතකොට කවදාවත් හිතන්න එපා ඔයාලා ඉන්ටර්විව් එක පාස් වුණත් ඔයාලට කමියුනිකේට් කරගන්න අමාරු නම් ඔයාලා කස්ටමර් සර්විස් ජොබ්ස් වලට යන්න එපා. ඊට පස්සේ ඉංග්‍රීසි දන්නේ නැහැ කියන්නේ මෙහි ඇවිල්ලා තියෙන්නේ ගොඩාක් අඩුම ඔපචුනිටිස් එච්චරම නැහැ ඔයාලට. මෙහි ආවොත් එහෙම ඔපචුනිටිස් ගොඩාක් අඩුවෙන් තමයි ලැබෙන්නේ ඉංග්‍රීසි භාෂාව දන්නේ නැත්නම්. ඉතින් අපි යමු ඊළඟට මොනවද මේ ඉංග්‍රීසි භාෂාව දන්නේ නැති කට්ටියට තියෙන ඔපචුනිටිස් කියලා. හරි අපි හිතමු දැන් ඔන්න ඔයාලා ආවා කියලා කොහොම හරි ඉංග්‍රීසි භාෂාව වැඩිපුර දැනුමක් නැතුව ඕස්ට්‍රේලියාවට ඔයාලා ආවා කියලා අපි හිතමුකෝ. එතකොට මේ ඕස්ට්‍රේලියාවට දැනුමක් නැතුව ආපු එයාලට අපි හිතමු කොහොම හරි ජොබ් එකක් හම්බුණා කියලා. එතකොට ඔයාලට මං කිව්වා වගේ ජොබ් එකේ ඉදිරියට යන්න හරි අමාරුයි. එතකොට ඔයාලට එහෙම අමාරු වුණොත් ඔයාලට වෙන හොයාගන්න ජොබ්ස් වලට ඒ කියන්නේ ඉංග්‍රීසි දැනුම වැඩිපුරම භාවිතා වෙන්නේ නැති ජොබ්ස් නම් තියෙනවා. අපි හිතමුකෝ ෆාම් ජොබ්ස්. එතකොට එතනින් එහාට ගියාම
කන්ස්ට්‍රක්ෂන් වර්කර්ස්ලට එච්චරටම දැනගන්න අවශ්‍ය නැහැ ඉංග්‍රීසි ෆාම් ජොබ්ස් වගේ දේවල්. එතකොට ඔය වගේ දේවල් වලදී ඔයාලට වැඩිපුර ඉංග්‍රීසි දැනගන්න අවශ්‍ය නැහැ. ඉතින් කවදා හරි හිතනවා නම් ඒ වගේ ජොබ් එකක වැඩ කරන්න ඕනේ කියලා ඒවා වැඩිපුර පේ කරනවා වගේම හැබැයි ඒවා හાર્ඩ් ජොබ්ස් වගේත් මෙහි ගන්නවා. එතකොට ඔයාලට බර උස්සන්න වෙනවා, අවුවේ වැස්සේ සීතලේ එළියදී වැඩ කරන්න වෙන්නේ. ඉතින් ඒ වගේ ජොබ්ස් වලට යද්දී ඉංග්‍රීසි වැඩි ඕන වෙන්නේ නැහැ. හැබැයි ඒ වුණාට ඔයාලගේ ඉදිරි ගමන ඔයාලට හොඳ ජීවිතයක් ගත කරන්න, හොඳ සැලරි එකක් ගන්න ඉස්සරහට යද්දී ඔයාලට මේ ඉංග්‍රීසි භාෂාව නැතුව බැරි වෙනවා. එතකොට ඔයාලට මේ ෆාම් එකක ඔයාලට ජීවිත කාලෙම වැඩ කරන්න කැමති නම් ඔයාලට ෆාම් එකක වැඩ කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. ඔයාලා හිතනවා නම් මට කන්ස්ට්‍රක්ෂන් වර්ක් කෙනෙක් විදිහට මගේ ජීවිත කාලෙම වැඩ කරන්න ඕනේ කියලා. එහෙනම් ඉතින් ඉංග්‍රීසි නැතුව ඔයාලට ෆාම් එකක හරි කන්ස්ට්‍රක්ෂන් වර්ක් කෙනෙක් විදිහට හරි වැඩ කරන්න පුළුවන් වෙනවා. හරි. අපි දැන් කතා කරමු මේ මෙහි ඇවිල්ලා ඔයාලා කරාගෙන්ද හිතාගෙන ඉන්න මිත්‍යාවල් කිහිපයක්. ඉතින් දැන් මේ බොහොමයක් කට්ටිය හිතාගෙන ඉන්නවා මෙහි ඇවිල්ලා මේ අවුලක් නැහැ, මේ ඉංග්‍රීසි කතා කරන රටක් නේ, ඇවිල්ලා වෙලා මාසයක් මාස 3 4 5ක් 6ක් යද්දී මටත් ඔය ඉංග්‍රීසි පුළුවන් වෙනවා. ඔක මහ ලොකු දෙයක් නෙමෙයි අල්ලගන්න කියලා. ඇත්තටම මෙහි තියෙන ජීවන අරගලයත් එක්ක ඔයාලා හිතනවා නම් මෙහි ඇවිල්ලා ඉංග්‍රීසි ක්ලාස් එකක් කොහෙන් හරි ඉගෙනගෙන එතකොට නැත්නම් ලංකාවෙන් හරි Zoom තාක්ෂණය හරහා සර් කෙනෙක් හරි මිස් කෙනෙක් හරි කතා කරගෙන ඔයාලා ඉංග්‍රීසි ඉගෙනගෙන මෙහි ඉංග්‍රීසි කොට දාගන්න පුළුවන් කියලා මම නම් හිතන්නේ නැහැ ඒක පුළුවන් වෙන දෙයක් කියලා. මොකද රෙන්ට් එකයි ඔය ඔක්කොම මාසෙ අන්තිමට එද්දී සතිය අන්තිමට එද්දී ඔයාලට වෙලාවක් නැහැ ඔය හැම එකටම කාලය යොදවන්න. එතකොට ඔය වගේ දෙයකදී ඔයාලට ඉංග්‍රීසි දැනුම කියන දේ අර කතා කරලම තමයි දැනගන්න පුළුවන් වෙන්නේ. ඉතින් සමහරට ඔයාගේම වයස එක්කෙනෙක් මෙහි ඇවිල්ලා අවුරුදු 35 40 දී ගේම ගහගන්නේදී ඔයාට අවුරුදු 50ක් 60ක් විතර වෙන්න වෙනවා ඒ ගේම ගහගන්න. එතකොට ඒ හින්දා හොඳම දේ තමයි අර මිත්‍යාවන් පස්සේ යන්නේ නැතුව හොඳටම ඉස්සෙල්ලාම හිතාගන්න ඉංග්‍රීසි පුරුදු වෙලා මෙහි ඇවිල්ලා ඊට පස්සේ ගේම ගහගන්න. මෙහි ඇවිල්ලා ඉංග්‍රීසි පුරුදු වෙන්න එන්න එපා කියන දේ මම ඔයාලට කියන්න තියෙන මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එකෙන්. එතකොට ඊළඟ මිත්‍යාව තමයි මේ මොනවද අපි හිතාගෙන ඉන්නවා මේ අපි මෙහි ඇවිල්ලා ඉන්නේ ලංකාවේ කමියුනිටියත් එක්ක විතරයි කියලා. ඉතින් ඇත්තටම කිව්වොත් ලංකාවේ කමියුනිටියත් එක්ක ඉන්න එපා කියලා තමයි මම කියන්නේ. මොකද ඔයාලට සිංහලෙන් කතා කරන්න ඕනේ නැහැ නේ මෙහි ඇවිල්ලා. මොකද ලංකාවේ මිනිස්සුත් එක්කම කතා කරන්න එනවා නම් ඔයාලට සිංහල ඔයාලට කොහොමද පුළුවන් ඉපදිච්ච දවස් ඉඳලා. ඒතර පුළුවන් තරම් සුද්ධංග ඇසුරු කරන්න බලන්න. පුළුවන් තරම් සුද්ධ එක කතා කරන්න බලන්න. ඒ එතකොට තමයි ඔයාලගේ ඉංග්‍රීසි භාෂාව දියුණු වෙන්නේ. එතකොට නැත්තම් ඔයාලා හැමදාමත් මේ එකම තැන ඉන්නවා පල්ලෙවි කවදාවත් ඉස්සරහට යන්න වෙන්නේ නැහැ. මම කියන්නේ ඉස්සරහට යන්න උවමනාවක් තියෙනවා නම් විතරයි. මම කියන්නේ සිංහල කමියුනිටි එක ආශ්‍රය කරන්නේ නැතුව ශ්‍රී ලංකන් කමියුනිටි එක ආශ්‍රය කරන්නේ නැතුව ඉන්න කියලා. එයාලත් එක්ක ඉන්න. හැබැයි එයාලත් එක්ක ඉන්න ප්‍රමාණය පොඩ්ඩක් අඩු කරගෙන වැඩිපුරම සුද්ධංව ආශ්‍රය කරන්න බලන්න. එයාලත් එක්ක කමියුනිකේට් කරන්න බලන්න. ඒක තමයි ඇත්තටම ඔයාලට ඉංග්‍රීසි වලින් දියුණු වෙන්න තියෙන හොඳම දේ. මොකද මම දැකලා තියෙනවා අවුරුදු 6ක් 7ක් මෙහි ඉන්නවා ඩිපෙන්ඩන්ට්ලා විදිහට ඇවිල්ලා කොල්ලෝ කෙල්ලෝ විශේෂයෙන්ම ඩිපෙන්ඩන්ට් විදිහට ආපු කට්ටිය කවදාවත් ඉංග්‍රීසි වචනයක් කතා කරගන්න බෑ. සිද්දෙක එක කමියුනිකේට් කරන්න ඇද්දි පැටලෙනවා මාර විදියට. ඉතින් එකින් කියන්නේ නෑ මේ මටත් හොඳටම පුළුවන් කියලා ඉංග්‍රීසි කතා කරන්න. හැබැයි මට එයාලත් ඒක කම්පෙයාර් කරද්දි මට අනිවාර්යයෙන්ම ෂුවර් මට හොඳට ඉංග්‍රීසි කතා කරගන්න පුළුවන් කියලා එයාලට වඩා. ඉතින් ඒ හින්දා මොකද මම ඩියුටි මැනේජර් කෙනෙක් විදිහට වැඩ කරන්නේ. ඒතර මට ඉංග්‍රීසි කතා කරන්න බැයි නම් මට අවුරුදු 4ක් එකම තැන වැඩ කරන්න බෑ. ඉතින් මම මේ පර්සනල් එක්ස්පීරියන්ස් එකක් තව තියෙනවා කියන්න මේ ඒක නම් මේ පොඩි හොර ගේමක් ගහලා කොල්ලෙක් ආපු එකක් මෙහි ඇවිල්ලා වෙලා ඉංග්‍රීසි දන්නවා කියලා අන්තිමේදී කරපු වැඩේ ඊමේල් එකක් දාගන්නත් බෑ මොනවත් කරගන්න බෑ ඉංග්‍රීසි මොනවත්ම දන්නේ නැහැ ඊමේල් එකක්වත් දාගන්න. ඉතින් ඒ වගේ ප්‍රශ්න වලට මුහුණ දුන්න කට්ටිය ඕන තරම් මම අහලා තියෙනවා දැකලා තියෙනවා. ඉතින් ඒ හින්දා කියන්නේ මේ ඉංග්‍රීසි දන්නේ නැතුව එන්න ඕනේ කියලා හිතාගෙන ඉන්නවා නම් කවදාවත් එහෙම ඉන්න එපා. ඔයාලට තියෙන chances හරිම අඩුයි. දැන් අපි මෙච්චර දුර කතා කරලා ඔයාලට තේරුණා ඇතිනේ මේ මොකද්ද මේ ඉංග්‍රීසි භාෂාව අනිවාර්යෙන් ඕනද නැද්ද කියලා මේ ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා ජීවත් වෙන්න. ඉතින් අපි බලමු පොඩි තව දේවල් කිහිපයක් මේ ඉංග්‍රීසි භාෂාව කොහොමද තව අපිට ඉම්ප්‍රූව් කරගන්න පුළුවන් කියලා. ඉතින් පුළුවන් තරම් ඔය ලංකාවේ ඉන්නද්දී පුළුවන් තරම් ඉංග්‍රීසියෙන් කතා කරන්න බෑ ඉංග්‍රීසි දන්න කෙනෙක් එක්ක. ඒතර ඒක තමයි හොඳම දේ මම නම් කියන්නේ. ඉංග්‍රීසි කතා කරන්න බෑ ඉංග්‍රීසි දන්න කෙනෙක් එක්ක. පුළුවන් නම් තමුන් ඉංග්‍රීසි දැනුම තමුන්ට ඉංග්‍රීසි දැනුම තියෙනවා කියලා තමුන්ට තේරෙනවා නම් තමුන්ට ග්‍රැමර් හොඳට යූස් කරන්න පුළුවන් කියලා තේරෙනවා නම් මම නම් කියන්නේ පොඩි ළමයෙක් ඔයාලගෙන උගන්වන්න.
අනිවාර්යෙන් මේක තමයි හොඳම දේ. පොඩි ළමයෙක් වල්ලගෙන උගන්නලා එයාට ඉංග්‍රීසියෙන් කතා ගන්න. මොකද එයා ඔයාට කියන්නේ අනිත් පැත්තට මොනවද? ඒවට කිව්වේ නැතත් ඔයාගේ ඉංග්‍රීසි භාෂාව ඔයා දැනුමින් ඔයා උගන්නද්දී ඔයාට ඉංග්‍රීසි කතා ගන්න ඉබේම පුළුවන් වෙනවා. මොකද මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එක මම ආයෙත් කියන්නේ. මොකද මම අවුරුදු 3-4ක් ලංකාවේ ඉඳන් ඉගෙනුවා ඉංග්‍රීසි භාෂාව. ඒතර මට සාමාන්‍ය දැනුමක් තිබ්බා කොහොමද ඉංග්‍රීසි භාෂාව යූස් කරන්න කියලා. ඉතින් මට යූස් කරන්න අනිවාර්යෙන්ම මේ අර මම කියන්නේ ඔයාලට හැමදේම දැනගන්න ඕනේ කියලා ඉංග්‍රීසි භාෂාවේ. අඩුම තරමේ ඔයාලට මෙහි ඇවිල්ලා සර්වයිව් වෙන්නවත් ඒ ඉංග්‍රීසි දැනුම ගොඩාක් අත්‍යවශ්‍ය වෙනවා. එතකොට අපි දැන් අර ඉස්සෙල්ලාගේ වගේ ඉම්ප්‍රූව් කරගන්න ඒ වගේ දේවල් පාවිච්චි කරන්න අපිට තව YouTube එකේ වීඩියෝස් බලන්න පුළුවන් ඉංග්‍රීසියෙන් තියෙන එහෙම නැත්නම් Netflix වල ඔයාලට සබ්ස්ක්‍රිප්ෂන් එකක් ගලා Netflix documentaries subtitle එක බලන්න පුළුවන්. එතකොට එහෙම නැත්නම් මම නම් කියන්නේ වැරදි හරි කතා ගන්න. මොකද මේ වැරදි හරි කතා කරේ නැත්නම් කවදාවත් ඉංග්‍රීසි ඉගෙන ගන්නේ නැහැ. ඒතර පොඩ්කාස්ට් බලන්න පුළුවන්. එතකොට මේ ඒ වගේ දේවල් වලදී ඔයාලට අනිවාර්යයෙන්ම ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම පුළුවන් තරම් නිවුස් පේපර්ස් කියවන්න ඉංග්‍රීසි වලින් තියෙන. ඒ වගේම පුළුවන් තරම් වෙබ්සයිට්ස් වලට ගිහිල්ලා ඒ වගේ ආටිකල්ස් කියවන්න. ඔයාලා දැන් මේ දවස් ටිකේ ඕස්ට්‍රේලියාව යන්න හොයනවා නම් මොනවා හරි ඒවට රිලේටඩ් ආටිකල්ස් ඒවා ඉංග්‍රීසි වලින් කියවන්න. ඒ වගේ දේවල් වලට ඉංග්‍රීසි ඉම්ප්‍රූව් කරගන්න ගොඩක් උවමනා වෙනවා. ඔයාලා හිතන් ඉන්නවා නම් මේ ඔයාලට ඉංග්‍රීසි කවදාවත් පුරුදු වෙන්න බැරි වෙයි කියලා ජීවිතය ඉස්සරහට යද්දී එහෙම කවදාවත් ඔයාලගේ මොරාල් එක ඩවුන් කරගන්න එපා. අදින්න විනාඩි 30ක් අඩුම තරම විනාඩි 30ක්වත් ඔයාලා ස්පෙන්ඩ් කරන්න ස්පෝකන් ඉංග්‍රීසි ක්ලාස් එකකට ගිහිල්ලා පොඩ්ඩක් ඉගෙන ගන්න. හැමදේම ඔයාගේ බඳින්න ඔයා බැඳලා ඉන්න කෙනා ඕස්ට්‍රේලියාවට යනවා නම් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඔයත් එයත් එක්ක යනවා නම් ඔයාට ඉංග්‍රීසි තේරෙන්නේ නැත්නම් මේ ඔයා ඒක ගැන වොරි වෙන්න එපා. මොකද එහෙම නැතුනොත් එයාට ගොඩක් බර දැනෙනවා. මොකද එයා හැමදාම ඉංග්‍රීසි වලින් කතා කරාට ඔයාට ඉංග්‍රීසි වලින් කතා කරගන්න බැහැ. මොකද එයාට හදිස්සියක් වුණොත් ඔයාට කාටවත් කෝල් කරලවත් ඔයාට කියන්න බෑ හෙල්ප් එකක් ගන්න එන්න කියලා. එතකොට ඒ වගේ දේවල් වලදී ඔයාට එයාට උදව් කරන්න බැරි වෙනවා. ඒ හින්දා පුළුවන් තරම් හෙල්ප් එකක් ගන්න හෙල්ප් කරන්න ඔයාගේ ඩිපෙන්ඩන්ට් ඔයා පුළුවන් තරම් ඉංග්‍රීසි ඉගෙන ගන්න. එතකොට ඒ වගේම ඔයාගේ කැරියර් එකටත් හොඳයි ඒක. ඒ වගේම දවසට පැය ගණන් ඕනේ නැහැ. විනාඩි 30ක් ඔයා ස්පෙන්ඩ් කරන්න ඉංග්‍රීසි ඉගෙන ගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් තව ඔයාට ඒක දියුණු කරගෙන ඉංග්‍රීසි හොඳට කතා කරන කෙනෙක් වෙන්න පුළුවන් වෙන්න. ඒතකොට මෙහි ආපුවට පස්සේ අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ කමියුනිටි එක ලෝකල් ෆ්‍රෙන්ඩ්ස් ලව ගොඩක් විදිහට ආශ්‍රය කරන්න බලන්න. ඒ කියන්නේ සුද්දෝ ඉංග්‍රීසියෙන් කතා කරද්දී ඔයාලට ඉංග්‍රීසි ඉබේම පුහුණු වෙනවා. ඒ වගේම තව දෙයක් කියන්න තියෙනවා මට අවසානයේ කියන්න තියෙන දේ තමයි ඉංග්‍රීසි භාෂාව නැතුව ඕස්ට්‍රේලියාවට එන්න පුළුවන්ද කියලා ඇහුවොත් ඔව් එන්න පුළුවන්. හැබැයි ඔයාලගේ ජීවිතේ ඉස්සරහට වැඩි දියුණු කරගෙන තමුන්ගේ ජීවිතේ ඉස්සරහට හොඳ ජොබ් එකකට යන්න නැත්නම් තමුන්ගේ කැරියර් එක ඩෙවලොප් කරගන්න පුළුවන්ද කියලා ඇහුවොත් මට ඒකට දෙන්න තියෙන උත්තරේ තමයි බැහැ. ඔයාලට ඉංග්‍රීසි දැනුම නැතුව ඉස්සරහට නම් යන්න බෑ. හැබැයි ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා තමුන්ට මොනවා හරි ජොබ් එකක් ෆාම් වර්කර් කෙනෙක් විදිහට එහෙම නැත්නම් පොඩි ජොබ්ස් මොනවා හරි ටිකක් කරලා තමයි ඉන්න වෙන්නේ. ඉතින් වීඩියෝ එක අවසානයේදී මට කියන්න තියෙන්නේ ඔයාලා මොකද්ද හිතන්නේ මේ ගැන? ඔයාලගේ හිතන දේත් ඔයාලා කමෙන්ට් එකක් දාන්න පල්ලෙහින්. ඒ වගේම මට කියන්න ඔයාලා කවුරු විදිහට දෙන්න බලාපොරොත්තු වෙන්නේ ඕස්ට්‍රේලියාවට? ඔයාලා ඕස්ට්‍රේලියාවට එන්න බලාපොරොත්තු වෙන්නේ ස්කිල් මයිග්‍රේෂන් විදිහටද නැත්නම් ස්ටුඩන්ට් වීසා එකකටද? එහෙම නැත්නම් අපි හිතමු ටෙම්පරරි වීසා එකකටද නැත්නම් මොනවා හරි ඒ වගේ දෙයකටද එනවන ඒන වීසා එක මට යටින් කමෙන්ට් එකක් දාන්න. අපි ඉස්සරහට කතා කරමු තව දේවල් ගැන. ඒ වගේම මොනවද ඔයාලට තව ඉස්සරහට දැනගන්න ඕන දේවල් පල්ලෙහින් කමෙන්ට් එකක් දාලා කියන්න. මම තව වීඩියෝස් ඉස්සරහට අරන් එන්නම්. ඉතින් අමතක කරන්න නැතුව subscribe කරන්න. ඒ වගේම තව ඉස්සරහට වීඩියෝ ගොඩක් එන්න තියෙනවා. එහෙනම් හැමෝටම ජය වේවා.